ආයුබෝවන් සුබ දවසක් හැමෝටම මේ වීඩියෝ මාලාවේ පළවෙනි වීඩියෝ එක ලෙස අපි කතා කරන්නේ also සහ to අපි ඉංග්‍රීසි වාක්‍ය නිර්මාණය කිරීමේදී භාවිතා කරන ආකාරය හා එයින් ව්‍යුත්පන්න වන සිංහල තේරුම කුමක්ද කියලා. අපි also සහ to ඉංග්‍රීසි භාෂාවේදී භාවිතා කරන්නේ 으ත් කියන අර්ථය ලබා ගන්න. සිංහලෙන් කියන 으ත් කියන අර්ථය ලබා ගන්න. උදාහරණයක් විදියට අපි සිංහලයේදී මමත් ඔහුත් පොතත් කියලා අපි 으ත් අකුර පාවිච්චි කරලා වචනේ සම්බන්ධ කරනෝනේ. අන්න ඒකෙන් අපි යම්කිසි දෙයක් සිංහලෙන් හංගවන දෙයම ඉංග්‍රීසියෙන්ුත් හැංගවීමට අපි භාවිතා කරන්නේ also to කියන වචන. උදාහරණයක් විදියට අපිට තීරය දිස්සෙනවා I also, he also, book also ඒවේ අන්තිමට 으ත් කියන වචනේ ඇවිල්ලා තියෙනවා. මම කියන්නේ I, මමත් කියනකොට I also. ඒ වගේ අපිට අවශ්‍ය 으ත් ශබ්දේ ලබා ගන්න අපි also to පාවිච්චි කරනවා. me too අපි ගොඩක් බහුලව භාවිතා කරන දෙයක් තමයි me too කියන්නේ. එතකොට ඒකිනුත් අපි එන්නේ මම කියන්නේ me කියන එක ගන්න පුළුවන්. එතකොට to කියන්නේ මමත් කියන එක ගන්න. අපි උදාහරණ මගින් තව දුරටත් මේ පිළිබඳ විස්තර කරගමු. අපිට උදාහරණ තියෙනවා එකක් මමත් රැකියාවක් කරනවා. මම කියන්නේ I 으ත් කියන ශබ්දය ගන්න නිසා also භාවිතා කරනවා. රැකියාවක් කරන්නේ a job කරනවට කියනවා do කියලා. සාමාන්‍ය subject ඊට පස්සේ අපි ක්‍රියාපදේ යොදනවා. ඒ වගේම I am also doing a job කියන්නේ ඒ තේරුමයි. ඒක present continuous පැත්තෙන් තමයි තියෙන්නේ. ඒ වගේම අපි to පාවිච්චි කරනකොට also වගේ නෙමෙයි also subject එකට පස්සේ යෙදුනට to පාවිච්චි වෙන්නේ වචනයේ අවසානයේ. ඒ sentence එක අවසානයේ. අපි තවත් උදාහරණයක් තියෙනවා මමත් ඒ විභාගයේ ලියනවා. I also write that exam. මමත් ඒ විභාගයේ ලියනවා. ඊට පස්සේ අපි ඊළඟට කතා කරනවා ඔය also තියෙන තැන වෙනස් වෙනවා am ඉස්සා වචනයකට තිබ්බොත්. am ඉස්සා වචනයක තිබ්බොත් අපි කියලා ගන්න වාක්‍යයට පස්සේ am ඉස්සා තිබ්බොත් විශේෂයෙන් අපි මමත් කියන එකට මම කියන්නේ I කියන එක පස්සේ am හරි is හරි තිබ්බොත් ගොඩක් වෙලාවට I එකත් එක්ක එන්නේ am. ඒක තමයි හැම වෙලාවෙම එන්නේ. ඒක තියරියක්. එතකොට ඒකට 으ත් කියන වචනේ දාන්න නම් අපි am එකට පස්සේ තමයි also දාන්න. මොකද am is subject එකක් එක්ක හරි noun එකක් එක්ක හරි තිබ්බොත් 으ත් කියලා ගන්න ඕනේ වාක්‍යයට පස්සේ අපි also දාන්නේ ඒ am is එකට පස්සේ. ඒක තමයි also දාන්න දැනගන්න ඕනේ එකම තේරුම. ඒ වගේම අපි දැනගන්න ඕනේ also වාක්‍යයක් මුලට තිබ්බොත් ගොඩක් වෙලාවට ඒ වගේම කියන අර්ථය වගේ තමයි ගන්න. ඒතකොට 으ත් අර්ථය ගන්න. අපි ඔය ගොඩක් වෙලාවට ගන්න මොකක් හරි සබ්ජෙක්ට් එකක් එක්ක එහෙම නැත්නම් noun එකක් එක්ක 으ත් කියන ශබ්දය ලබා ගන්න තමයි also වාක්‍යයක් මැදදී තමයි පාවිච්චි වෙන්නේ. 으ත් කියන ශබ්දය ලබා ගන්න නම් අපි to පාවිච්චි වෙන්නේ අපි දන්නවා වාක්‍යයක් අවසානයේ. ඉතින් අපිත් එක්ක ඉඳන් ඉදියට ගොඩක් ස්තුතියි. මම හිතනවා පාඩම තේරෙනවා ඇති කියලා. also to කියන එකේ කෙටිම අර්ථය තමයි 으ත් කියන එක. 으ත් කියන අර්ථය ලබා ගන්න තමයි අපි ඒක පාවිච්චි වෙන්නේ. I also, me also, me too වගේ අර්ථයන් ලබා ගන්න. එහෙනම් බොහොම ස්තුතියි.